එන්න අද මාත් එක්ක රසම රස බටු මූචියක් හදන්න. මුලින්ම බටු ටික මේ වගේ හොඳට සෝදලා පොඩි කෑලි වලට කපා ගන්න ඕන. ඊට පස්සේ වාචනයක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාලා රත් වුණාට පස්සේ අපි මේ වගේ කහත ගාපු බටු ටික දාලා වැඩි ගින්දරේ වැද ගන්න ඕන. මැටි හටියක් ඊට පස්සේ ලිපේ තියලා ඒකට විනාගිරි ටිකක් දාලා හොදලා වේලගත්ත රතු ලුණු ටික එක විනාඩි දෙක තුනක් තඹ ගන්න ඕන. ඊට පස්සේ ඒ විනාගිරෙන්ම අවුමිරිස් ටික තැඹුණාට පස්සේ අපි හට්ටියක් ලිපේ තියලා ඒකට තෙල් චුට්ටක් දාලා තලගත ඉඟුරු සුදු ලුණු ටිකක් බෙදෙන්න දෙනවා. ඊට පස්සේ ඒකටම බී ලුණු ටිකක්, කරපිංච ටිකක්, කුරුඳු පොතු කෑල්ලක්, කරතු පුඟු කරල් දෙකක්, කරාබනේට් ටිකක් දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. ඊට මේ කවලම් කළා ඒ කවලම් කරගත්ත ටික චුට්ටක් පැත්තකට කරලා ඒකට අපි දාගන්නවා මිරිස් කුඩු මේ සැඳ දෙකක් වගේ. ඊට පස්සේ කහ ටිකක් දාගන්න ඕන. ඊට පස්සේ ඒකටම ගම්මිරිස් කුඩු ටිකක්, තව රස අනුව ඔයගොල්ලෝ දාගන්න සීනි කොච්චරක් අවශ්‍යද කියලා. ඊට පස්සේ විනාගිරි ටිකක් ඒ මිශ්‍රණයටම දාගන්න. ඊට අබ පේස්ට් එකෙන් පොඩ්ඩක් දාගෙන මේක හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ උකු ද්‍රාවණයක් එනවා. ඊට පස්සේ මේ හදාගත්ත මිශ්‍රණයට ලුණු අවශ්‍ය පමණ දාගන්න. මේ මිශ්‍රණය අපි බෙදගත්ත බටු ටික දාගන්නවා. ඊට පස්සේ රතු ලුණු ටික පියවරෙන් පියවර අවුමිරිස් ටික දාලා හොඳට කවලම් මේ අපි හදාගත්ත රසම රස බටු මෝජුව.